කාටද ඔය හදන්නේ? මොනවද හදන්නේ? කොත්තු. බලමුකෝ. ඔන්න අද අපි චූටියාගේ චූටි බබාගෙන් තමයි කොත්තුවක් හදලා දෙන්න ඕනේ. ශානි අම්මට මේ කොත්තුවක් හදලා දෙන්න ඕනේ කියලා එයා හදනෝ දැන්. බලන්න ඉතින් අපි මැනික බරට වැඩ. තිරුවංකල්ගේ ඩියුටි එක කරන්නේ දරුවා. ශානි අම්මට තිරුවංකල් නෑනේ. පරිස්සමෙන් හිමින් කපන්න මැනිකේ. මං කපලා දෙන්නේ එක. ඊටු ටික. ඈ බලන්න දරුවෝ තිරුවංකල් නැති අඩුව පුරවන ශානි අම්මට නේ. නේද? එහෙම එකක් නෙමෙයිද? එහෙම එකක් නෙමෙයිද? හරි මේ ප්‍රොෆෙෂනල් ෂෙෆ් කෙනෙක් වගේ තමයි උයන්නේ. මෙච්චර ආදරයක් ශානි අම්මට මෙච්චර ආදරයක්. අනේ මේ ගියා. පුතා කොහොමද පුතේ ඉගෙන ගත්තේ උයන්න? අම්ම කියලා දුන්නද? අම්මගේ. අම්මු යනකොට මේ චූටි කාලේ මෙන්න මෙතන මේ වාඩි වෙලා තමයි චූටියක් උයන්නේ මෙතන. ඒක එහෙම තමයි එයා දැනගෙන තියෙන උයන්න කොහොමද කියලා. අපි ෂෙෆ් කෙනෙක් වෙමුනේ ලොකු වෙලා. ඔව් දැන් කියන්නේ එහෙම වෙනද වෙන මොකක් හරි කීකී. කුට්ටක් ගන්න. පුතේ තෙලි හේ බලාගෙන මන් දාන්නද? අනේ මං කියලා දෙන්න. පොඩ්ඩක් ඇතුළයි. දැක්කේ නෑ ඒක. අසට තියෙන්නේ. අද කනවා ඩයට් නම් කරන්නේ නැහැ ශානි අම්ම හොඳේ. හරිද? කටේ චොක්ලට් තියෙන. මොනවද දැම්මේ? මම අල්ලන්නද මේ පැත්තේ? එයා හැදි ගන්න දෙන්න මට. හා. චුට්ටක් ඇති හොඳේ. එනික ආ කට්ටියන්ට තෝරන්නේ. ඒක තමයි. Thank you. ඔන්න අපි සානලිය හදපිය කාලා බලමු රසද කියලා. මැනික පුදුම රසන්නේ තියෙන්නේ මේකේ. අනේ අතරම කඩේකින්වත් කාලා නෑ චුට්ටු මේ තරම් රසට. අද ශානි අම්මගේ ඩයට් එක. ආට තොන්න කටක. මාරස ඇතර